මැණික් ගලක් විකුණනවට වඩා අමාරුම දේ මොකක්ද කියලා දන්නවද? ඒ තමයි ට්‍රස්ට් එක බිල්ඩ් අප් කරගන්න විදිහ. ඒක තමයි මේ සබ්ජෙක්ට් එකේ තියෙන අමාරුම දේ. එතකොට කස්ටමර්ගේ පැත්තෙන් වගේම සෙලර්ගේ පැත්තෙනුත් ඔය ප්‍රශ්නේ මතුවෙනවා ඕනම ඩීල් එකකදී. හැම වෙලේම honest detailsම දෙන්න ඕනි ජෙම් එකේ අපි දකින්න දේ සහ අපිට ජෙම් එක පිළිබඳ සියලුම details කස්ටමර්ට දෙන්න ඕනේ. කලර් එක ගැන, weight එක ගැන සහ clarity එක ගැන exaggerate කරන්නේ නැතුව ඕනවට වඩා හරියට ඒකේ තියෙන details ටික මේ inclusions මොනවද තියෙන්නේ අර එහෙම හැබැයි ඒත් එක්කම තමයි ඒකේ තියෙන ලස්සන ගැන කස්ටමර්ට කියන්න ඕනේ. ඉතින් ජෙම් එකේ තියෙන හොඳ දේවල් ටිකත් පොසිටිව් පැත්තත් ඉතින් හරියට කියන්න ඕනේ. එහෙම තමයි ඉතින් අර ඒ හැම දෙයක්ම බැලන්ස් කරලා කස්ටමර් එක කතා කරන්න ඕනේ. එතකොට ඒකට නිතරම තමන්ගේ ට්‍රාන්ස්පරන්සි එක පවත්වගෙන යන්න ඕන. ඒ විදිහට තමයි ඉතින් ට්‍රස්ට් එක ටික හදාගන්න. ඉතින් ඔකට පොඩි ටයිම් එකක් ගන්න ඕනේ. ඉතින් බොහොම ඉවසිලිවන්තව හිමීට ඒ වැඩේ කරගන්න ඕනේ කතාවෙන්. නිතරම හොඳට එළිය තියෙන වෙලාවක උපරිම try කරන්න ඕනේ වීඩියෝ එකක් අරන් දාන ඔන්ලයින් බිස්නස් එකේ නම් විශේෂයෙන් ඒ නැත්තත් දුර ඉන්න කෙනෙක්ට නම් අනිවාර්යෙන් වීඩියෝ එකක් ඉල්ලනවා. දැන් අපි මැණික් පොළවල් වලදී මැණික් පෙන්නනවා වගේ නෙමෙයි අතට අරන් බලනවා වගේ නෙමෙයි ඔන්ලයින් බිස්නස් එකේ විශේෂයෙන් අර වීඩියෝ එකක් අනිවාර්යෙන් දාන්න පුළුවන් නම් හොඳට එළිය තියෙන වෙලාවක ඒක වටිනවා. ෆොටෝස් අර ඕව එඩිට් කරලා දාන්න නැතුව හරියට ජෙම් එකේ ඩීටේල්ස් ටික කස්ටමර්ට බලා ගන්න පුළුවන් විදිහට තියෙනවා නම් එතනදී ගොඩාක් දුරට ට්‍රස්ට් එක බිල්ඩ් අප් වෙනවා. විශේෂයෙන් before after cutting shots ගන්නවා නම් වීඩියෝ එකට එතකොට අර ගලේ සම්පූර්ණ ස්ටෝරි එක ඒ වීඩියෝ එකට එනකොට කස්ටමර්ගේ හිතට අල්ලනවා මේක ඒ කියන්නේ ට්‍රස්ටඩ් ජෙම් එකක් විදිහට එයාලට ගන්න ආසාව ඇති වෙනවා. ප්‍රොමිසස් වලට වඩා ගොඩක් වටින්නේ ප්‍රූෆ් දෙන එක. ඒ කියන්නේ කස්ටමර් රික්වයර් කරොත් කස්ටමර්ගේ රික්වයර්මන්ට්ස් දින ගොඩක් වෙලාවට ලැබ් රිපෝට් එකක් ඕන කියලා. ඒතකොට ලැබ් රිපෝට් එකක් එක්ක යනකොට එතන විශ්වාසය ගොඩක් දුරට රැඳෙන තැනක් ඒක. ඒත් එක්කම සෙලර්ගේ පැත්තෙන් වගේම කස්ටමර්ගේ පැත්තෙන් එතෙන්දී ලොකු අර ඩීල් එක හරි කම්ෆර්ටබල් විදිහට ඉවර කරගන්න පුළුවන්. එතකොට ප්‍රධානම දෙයක් තමයි තව well established කෙනෙක් සෙලර් කෙනෙක්ගෙන් ගන්නවා නම් ඔයාලට විශේෂයෙන් අපි සෝෂල් මීඩියා වල දකින අය හා එහෙම හරි නැත්නම් ජෙම් මාකට් වල ඉන්න අය හරි හොඳට කාලයක් තිස්සේ බිස්නස් එකේ මේ ජෙම් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉන්න කෙනෙක්ගෙන් ගන්න පුළුවන් නම් ඔයාලට කිසිම දෙයකට බයක් වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොයලා බලන්න ඕනේ. නිතර මෙයා Facebook එකේ හරි මොන හරි ඒ වගේ සෝෂල් මීඩියා වල ඉන්නවා නම් පොඩක් ඔයා බිස්නස් එකක් කරන්න කලින් පොඩක් එයාගේ ප්‍රොෆයිල් එකට ගිහලා පොඩක් බලන්න එයාගේ ෆීඩ්බැක් කොහොමද කියලා බලන්න. එයාලා ඇවිල්ලා තියෙන රිවිව්ස් බලන්න. අන්න එතකොට ඔයාලට මේ ට්‍රස්ට් එකක් හදාගන්න පුළුවන් මේ මම කියන්නේ කස්ටමර්ගේ පැත්තෙන්. සෙලර් මොන වගේ කෙනෙක්ද කියන එක. ඊළඟ දේ තමයි සෙලර්ගේ පැත්තෙන් ලොකු වගකීමක් තියෙනවා. තව දෙයක් තියෙනවා. තව අනිත් සෙලර්ලව සමහර අය කියනවා මේ එයාලගේ මිලවල් කියලා. සහ එයාලගේ ජෙම්ස් කියන ඩවුන් කරලා එහෙම ලෙග් ඩවුන් කරලා කතා කරන්න එපා. කිසිම තැනකදී අවසෙලර් කෙනෙක්ගේ බිස්නස් එක වටලා තමන්ගේ දේ කරගන්න එහෙම යන්නේ නැතුව හරිම ජෙනුයින් විදිහට මේකේ අපි හැමෝම මේකේ රැඳෙන්න ඕනේ. ඊළඟ දේ තමයි මේක වන් ඩේ බිස්නස් එකක් නෙවෙයි. මේක ඇවිල්ලා ස්ප්‍රින්ට් එකක් නෙවෙයි. මේක මැරතන් එකක්. මේක අද මේ බිස්නස් එකක් කරලා නවත්තන්න නෙවෙයි. මේක ජීවිත කාලයටම එක දිගටම කරගෙන යන්න පුළුවන් විදිහට හරි ජෙනුයින් විදිහට තමන්ගේ දෙන ජෙම් එක සහ තමන්ගේ බිස්නස් එකේ ඩීල් එක කරන්න පුළුවන් නම් සෙලර්ස්ලගේ පැත්තෙන් හොඳ එයාලට මේකේ අර ස්ටේබල් වෙන්න පුළුවන් මේ ජෙම් වර්ල්ඩ් එකේ විශේෂයෙන් ක්ලියර් ඩීලින් කල්චර් එක ගැන මේ ජෙම් ට්‍රේඩින් වල තියෙන ඇඩ්වාන්ස් නොලෙජ් එකක් තියෙන කෙනාව පරද්දන්න කොහොමත් බෑ. මොකද එයා දන්නවා ජෙනුයින්ලි මේ ඩීල්ස් කරන දී ක්ලියර් ඩීල් එකක් කරන කෙනාට කොහොමත් ජෙනුයින් බිස්නස් එනවා ගලාගෙන. ඒක තමයි මේකේ රහස තියෙන. ඔයාට මැණික් ගලක් විකුණන්න පුළුවන් දවසක්. ඒ ට්‍රස්ට් එක බිල් කරගත්තොත් ඔයාට ජීවිත කාලයක් තියෙනවා මේ බිස්නස් එක කරගෙන යන්න. ඉතින් හොඳට මතක තියාගන්න. මේ මැණික් ව්‍යාපාරයේදී විශ්වාසය කියන එක නැති වුණොත් පැවැත්ම ගොඩක්ම අඩුයි. බොහොම කෙටි කාලයක පැවැත්මක් තියෙන ජීවිත කාලයටම හොඳ පැවැත්මක් තියාගන්න පුළුවන්.
මේ මැනික් කළ තියෙන ලස්සනත් නැති වෙනවා විශ්වාසය කියන එක කඩාගත්තොත්. ජෙම් ට්‍රේඩින් වලදී ට්‍රස්ට් එක තමයි ඇසට් එක. ඒක නිසා හැම වෙලේම ක්ලියර් ඩීල්ස් වලට යන්න උත්සාහ කරන්න හැමෝම. ඉතින් ඔය ටික මතක තියාගන්න. දෙපැත්තෙම ට්‍රස්ට් එක බිල්ඩ් අප් කරගෙන හොඳ ඩීල්ස් වලට යන්න. ඉතින් සුබ දවසක් හැමෝටම. Thank you so much.